අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ ගැඹුරු මාතෘකාවක් ගැන. ශ්‍රී අම්මා භගවාන් විසින් පවත්වපු 70ක් හදහ දීක්ෂා යෝජනාව කියන වැඩසටහනකට සහභාගී වෙලා ලෝකේ කොන්තුනක ඉන්න 3 දෙනෙක් ලැබුව අත්දැකීම් ගැන. ඔව්. අපිට මේ සාක්ෂි ලැබිලා තියෙන්නේ ඉතාලියෙන්, චීනයෙන් සහ නෙදර්ලන්තයෙන්. පුදුමම දේ තමයි මේ සංස්කෘතීන් එයාලගේ පසුබිම් කොච්චර වෙනස් වුණත් මේ හැමෝගෙම පරිවර්තනීය හරය පුදුම විදිහට සමානයි. ඒක තමයි. ඉතින් අද අපේ අරමුණ මේ කතා තුන දිහා එකින් එක බලලා මේ අත්දැකීම් වල තියෙන පොදු තේමාවන් මොනවද? ඒ වගේම මිනිස් විඥානයේ ඉහළ තලයකට යනකොට ඇත්තටම මොකක්ද වෙන්නේ කියන තේරුම් ගන්න උත්සාහ කරන එක. හරි. අපි එහෙනම් පටන් ගමු. අපි මුලින්ම යමු ඉතාලියට. මිරෝ ෆොරස්ටා ඇසියෝගේ අත්දැකීම. ඔව්. එයාගේ කතාව පටන් ගන්නෙම හරිම ප්‍රබල රූපකයකින්. එයා සිහිනෙන් දකිනවා එයා යාළුවෙක් එක්ක හිරගෙදරකින් පැනලා එනවා. ඒ සිහිනේ තමයි හැමදේකම ආරම්භය. එයා අවදි වුණාට පස්සේ යට එකපාරටම ලොකු අවබෝධයක් එනවා. මොකද්ද? අර හිරගෙදර කියන්නේ වෙන කොහෙවත් නෙවෙයි තමන්ගේම මනස කියලා. අපි හැමෝම අපේම සිතුවිලි විශ්වාස බයවල් වලින් හදාගත්ත බන්ධනාගාරයකින් ඉන්නේ. ඒක ඇත්ත. ඒත් ඊට පස්සේ වෙන දේ ඊටත් වඩා ගැඹුරුයි නේද? අර එයාත් එක්ක පැනලා ආපු යාළුවා අතුරුදන් වෙනවා. ඔව්. එයා යාව හැමතැනම හොයනවා ඒත් නෑ. එතකොට එතන තමයි කතාවේ කූටප්‍රාප්තිය. ගොඩක් හෙවට පස්සේ මිරෝට තේරෙනවා ඒ යාළුවා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මා කියන හැඟීමමයි කියලා. ඒ කියන්නේ ස්වයං නැත්තම් the self. එයාගේ පෞද්ගලික අනන්‍යතාවය. මම කියන කතාව. හරියටම ඒක සදහටම අතුරුදන් වෙලා. ඒකනම් ඒක හිතාගන්න තමාරුයි. තමන්ගේ මම කියන හැඟීම නැති වෙලා යනවා දකිද්දි බයක් දැනෙන්න ඕනේ නේද සාමාන්‍යයෙන්. ඔව් ඒකනේ ඒත් පුදුමේ කියන්නේ මිරෝ විස්තර කරන්නේ බයක් ගැන නෙවෙයි. එයා කියන්නේ අර යාළුවා. ඒ කියන්නේ එයාගේ මම කතාව නැති වුණාම එයාට දැනුනේ පුදුමාකාර නිදහසක් කියලා. නිදහසක්. ඔව් නිදහසක්. වටේ තියෙන හැමදේම අතිශය සුන්දරව පේන්න ගත්තලු. කවදාවත් නොදැනුණු සාමයක් නිස්සල බවක් හිතට ආවා කියලා එයා කියනවා. ඒ කියන්නේ කරේ තියාගෙන හිටපු ලොකු බරක් බිම තිබ්බලගේ. ඒක තමයි. මම කියන කතාව තමයි අපේ හැම දුකකම බයකම මුල. ඒක නැති තැන ඉතිරි වෙන්නේ සාමය විතරයි. හරි. මිරෝ නිදහසුනේ එයාගේ මනසේ කතාව කියන බන්ධනාගාරයෙන්. අපි ඊළඟට කතා කරන චීන කාන්තාවට බන්ධනාගාරය වෙලා තිබුණේ එයාගේම හිස්කම. ඒත් පුදුම දේ තමයි එයා නිදහස හොයාගත්තෙත් ඒ හිස්කම ඇතුළෙන්මයි. ඔව්. ඒක හරිම අපූර්ව කතාවක්. ඇය වැඩසටහනට එනකොට ඉඳලා තියෙන්නේ ලොකු දුකකින්, තනිකමකින්, ජීවිතේ තේරුමක් නැහැ වගේ හැඟීමකින්. ඔව්. ඒත් ක්‍රියාවලියෙන් පස්සේ ඇය Taman තුලම අතිමහත් නිශ්ශබ්දතාවයක් සහ ශූන්‍යතාවයක් හොයාගන්නවා. හැබැයි ඒක වේදනාකාරී හිස්කමක් නෙවෙයි. ඒක හරිම නිදහස්. ඇය කියනවා ඒක විශාල සහ පාරදෘශ්‍ය අවකාශයක් වගේ කියලා. ඇය කියනවා හරිම වැදගත් දෙයක්. එයාගේ ඔළුව ඇතුලේ නිතරම කතා කරන අර අභ්‍යන්තර කටහඬ ඒක සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා කියලා. හරියටම. ඒක හරියට ඔළුව ඇතුලේ නිතරම ඇහෙන රේඩියෝ එකක් එකපාරටම ඕෆ් කරා වගේ. රස දැනෙනකොට නිකන් ඇහෙන ශබ්දයක් අහගෙන ඉන්නකොට දැනෙන්නේ අතිමහත් සතුටක් කියලා. ඒ කියන්නේ ජීවිතේ සාමාන්‍ය දේවල් අසාමාන්‍ය විදිහට ලස්සනට පේන්න ගන්නවා. ඒක තමයි. ඔරුව ඇතුලේ තියෙන සද්දේ නැති වුණාම ලෝකේ ඇත්ත සද්දේ ඇත්ත ලස්සන දකින්න ලැබෙනවා. මට කොහොමද මෙච්චර සතුටින් ඉන්න පුරවන් කියලා එයා යාගෙන් අහනවා නේද? ඔව් ඒ වගේම මේක ඇයට විතරක් සීමා වෙන්නෙත් නෑ. මේ සතුට මේ සාමය ඇගෙන් වටේ ඉන්න අයටත් පැතිරෙනවා. ඒ කොහොමද? ඇගේ දෙමෝපියෝ කියනවා අපි නැවත ජීවත් වුණා. ඇත්තටම ජීවත් වෙන්න පටන් ගත්තේ දැන් කීයද? වැඩ කරන තැන කණ්ඩායමේ අය අතරේ සම්බන්ධතාවය උනන්දුව කෘතවේදීත්වය වැඩි වෙලා එකෙන් පේනවා මේක පුද්ගලික දෙයක් විතරක් නෙවෙයි කියලා. කෙනෙක් ඇතුළතින් වෙනස් වෙනකොට ඒකෙන් එළියට එන ශක්තිය වටේ ඉන්න අයටත් දැනෙනවා. හරි. අපි දැක්ක සිහිනියකින් පටන් ගත්ත වෙනසක්, හිස්කමකින් පටන් ගත්ත වෙනසක්, ඒත් සමහර වෙලාවට මේ පරිවර්තනය එන්නේ එකපාරටම හරියට අකුණු පාරක් ගැහුවා වගේ. නෙදර්ලන්තයේ ක්‍රිස්ටියන් බූස්ටන්ගේ අත්දැකීම. ඔව් ඒක ඒ වගේ නේද? ඔව්. ඇගේ අත්දැකීම හරිව නාටකීයයි. ඇය කියනවා එකපාරටම නලල ප්‍රදේශයට අద్భుත ශක්ති ප්‍රහාරයක් වගේ දෙයක් ආවා කියලා. මිස්ටිකල් ෂොට් එකක්. ඒ මොහොතේම කිසිම බියකින් තොරව ඇයට පැහැදිලිවම තේරෙනව සොයම් මිය යමින් පවතිනවා කියලා. ආයතර කාරණේම එනව. තමන්ගේ මම කියන අනන්‍යතාවය නැති වෙලා යනවා දකිද්දි බය නොවි ඉන්න එක. මම හිතන්නේ ඒක තමයි මේ අත්දැකීමේ තියෙන ගැඹුරම දේ.
එකෙන් පේනවා මේ ක්‍රියාවලියට එයා සම්පූර්ණයෙන්ම යටත් වෙලා කියලා. ඒකට ඉඩ දීලා. ඒක සටනක් නෙවෙයි. ඒක සිදුවෙන්න දිමා. ඔව්. බිය ඇති වෙන්නේ මම කියන කෙනාට තර්ජනයක් දැරෙනකොටනේ. මම කියන කෙනාම දිය වෙලා යනකොට බියට පවතින තැනක් නැහැ. ඊට පස්සේ ඊට පස්සේ ඇගේ එදිනෙදා ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ? අන්න ඒක තමයි වඩාත්ම රසවත්. ඇය කියනවා දැන් කිසිම දෙයක් මාසිකකව සැලසුම් කරලා කරන්න ඕන නෑලු. එතකොට කරන්න ඕන දේවල්, කියන්න ඕන දේවල් නිකම්ම નિરાයාසයෙන් ස්වභාවිකව ගලාගෙන එනවා වගේ දැනෙනවා. අතීතය ගැන පසුතැවීමක්වත් අනාගතය ගැන බයක්වත් නැතුව මුකුත්ම නෑ සියලුම මානසික බිය සම්පූර්ණයෙන්ම නැතිවලා. ඒ වගේම අනිත් අය එක්ක තියෙන සම්බන්ධයත් වෙනස් වෙනව නේද? ඔව්. ඇය කියනවා ඉස්සර කවුරු හරි උදව්වක් කිල්ලුවම ඒක බාධාවක් වගේ දැනුණත් දැන් ඒක සම්බන්ධ වෙන්න ලැබෙන අවස්ථාවක් විදිහට පේනවා කියලා. ඇය ඒකට ලස්සන නමක් දෙනවා ක්‍රියාවෙන් පෙන්වන ආදරය කියලා. love in action. ඔව්. මොකද මම සහ මගේ වැඩ කියන බෙදීම නැති වුණාම අනිත් කෙනාගේ අවශ්‍යතාවයක් තමන්ගේම අවශ්‍යතාවයක් වගේ දැනෙන්න ගන්නවා. ඒක යුතුයකමකට කරන දෙයක් නෙවෙයි. ඒක ඇතුළෙන් වෙන ප්‍රීතියක්. ඉන්නේ උත්සාහ කරලා ඇති කරගන්න දෙයක් නෙවෙයි. ඒක අපේ ස්වභාවික தත්ත්වයේ බවට පත් වෙනවා කියලා. හරි. මේ කතා තුන අහද්දි මට එක දෙයක් පැහැදිලිව පේනවා. මේ හැමෝම තමන්ගේ ඔළුව ඇතුලෙන් එළියට අවිත් වගේ නේද? හරියටම. අර නිතරම කතා කරන හැමදේම විනිශ්චය කරන මම කියන කෙනා නැති වෙලා. ඒක තමයි හරිය. ඉතාලියේ මිරෝ ඒකට කිව්වේ යාළුවා අතුරු දන්නුනා කියලා. චීන කාන්තාව කිව්වා අභ්‍යන්තර කටහඬක් නෑ කියලා. ක්‍රිස්ටින් දැක්කා ස්වයම් මිය ජනවා කියලා. වචන වෙනස් අත්දකින්න එකයි. ඕ ඒ තමයි පළවෙනි සහ ප්‍රධානම පොදු තේමාව. අහංකාරය හෝ ස්වයම් දියවි යාම. ඒකම එන දෙවෙනි දේ තමයි අර ඔළුව ඇතුලේ රේඩියෝ එක ඔෆ් වෙන එක. අභ්‍යන්තර කටහඬ නිහඬ වීම. ඒක නිහඬ වුණා ගමන් තුන්වෙනි දේ සිද්ධ වෙනවා. ඒ තමයි වර්තමාන මොහොතේ සම්පූර්ණයෙන්ම ජීවත් වීම. ඒ දෙකම පේන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි. එයාලා ජීවත් වෙන්නේ මෙතන මේ මොහොතේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දුක් සහ මානසික බිය නැති වෙලා යනවා. ඔව් මිරෝට සාමය හම්බ වෙනවා. චීන කාන්තාවට සතුට ක්‍රිස්ටින්ගේ බිය නැති වෙනවා. ඒක එක්කම ආදරය දයානුකම්පාව අර සම්බන්ධතාවයේ පුළුල් වෙනවා. ඔව් ඒක තවදුරටත් තෝරාගත්තු කීප දෙනෙක්ට සීමා වෙන්නේ නැහැ. මට තව දෙකක් පේනවා. එකක් තමයි ඉන්ද්‍රිය සංවේදීතාවයේ වැඩිවීම. මිරෝ දකින අතිශය සුන්දරත්වය චීන කාන්තාව අහසෙන් වලාකුළු වලින් ලබන සතුට කෙනේ ලෝකේ වඩාත් පැහැදිලිව වඩාත් ජීවමානව දකින්න පටන් ගන්නවා. ඒක ඇත්ත. අනිත් එක තමයි මේ තුන් දෙනාම පළ කරන ගැඹුරු කෘතවේදීත්වය. Tamanට මේ ලැබුණු දේ ගැන. ඒක හරිම වැදගත්. ඒත් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ස්වයං නැති වෙනවා කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මතකය නැති වෙනවා කියන එකද? පෞරුෂය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එකද? නෑ එහෙම දෙයක් නෙවෙයි මෙතන වෙන්නේ. ඒක හරියට නාට්‍යයක නළුවෙක් Taman රංගපාන චරිතය විතරක් නෙවෙයි. Taman නළුවෙක් කියලාත් අවබෝධ කරගන්නවා වගේ. පෞරුෂය, මතකය, දක්ෂතා ඒ ඔක්කොම ඒ චරිතයේ එහෙමම තියෙනවා. ඒත් ඒ චරිතයට හිර වෙලා දුක් විඳින්න. ඒකට බැඳිලා තියෙන අනවශ්‍ය බර නැති වෙනවා. හරියටම මගේ කතාව, මට වෙච්ච දේවල්, මම වෙන්න ඕන විදිහ කියන බර නැති වෙලා යනවා. ඉතිරි වෙන්නේ පිරිසිදු අත්දැකීමක් විතරයි. එතකොට මේ 70,000 දීක්ෂා යඥ වැඩසටහන මේකට දායක වෙන්නේ කොහොමද? මොකද මේ තුන් දෙනාම කියන විදිහට මේ කියලා උත්සාහ කරලා ලබාගත් දෙයක් වගේ නෙවෙයි. ඔව් ඒක තමයි මේ සාක්ෂිවල තියෙන තවත් පොදු කාරණයක්. ඕන් පාවිච්චි කරන වචන බලන්න. තෑග්ග, අනුග්‍රහය, මහා දයානුකම්පිත ආලෝකය. මේ හැම වචනයකින්ම කියවෙන්නේ මේක පුජ්‍යලික උත්සාහයෙන් එහා ගිය අනුග්‍රහයක් මත පදනම් වූ පරිවර්තනයක් විදිහටයි ඕන් අත්විඳින්නේ කියන එක. ඒ කියන්නේ මේ වැඩසටහන ඒ අනුග්‍රහය ලැබෙන්න අවශ්‍ය මාධ්‍යයක් නැත්නම් උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියා කරලා තියෙනවා වගේ. ඔව් ඒ වගේ දෙයක්. ඒ වගේම මේ වෙනස හැමෝටම වෙලා තියෙන එකම විදිහටක් නෙවෙයි නේද? නෑ. ක්‍රිස්ටින්ගේ අත්දැකීම එක මොහොතකින් සිදුවුණු හදිසි පිබිදීමක්. චීන කාන්තාවගේ අත්දැකීම ඊට වඩා ක්‍රමානුකූලව ටිකෙන් ටික සිදුවුණු අවබෝධයක්. ඒකෙන් පේනවා මේ ගමනට එකපාරක් නෑ කියලා. හරියටම සමහරුන්ට ඒක හදිසි නාටකීය සිදුවීමක්, තවත් කෙනෙක්ට ඒක ක්‍රමානුකූලව දිගහැරෙන අවබෝධයක්. මේ වැඩසටහන ඒ විවිධ මාර්ග දෙකටම ඉඩ සලසනවා වගේ පේනවා. එහෙනම් මේ කතා තුනම එකට ගත්තම අපිට පේන්නේ මනසේ බන්ධනාගාරයෙන් දුකින් සහ තනිකමෙන් මිදිලා අභ්‍යන්තර නිශ්ශබ්දතාව, නිදහස,
ප්‍රීතිය සහ ලෝකයේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් කරා යන ගමනක්. ඔව්. මේ සාක්ෂි තුනම එකට එකතු කළාම අපේ ප්‍රබල ඉංගියක් ලැබෙනවා. මේ වගේ අධ්‍යාත්මික ක්‍රියාවලින් මගින් ඊටා ගැඹුරු මානව පරිවර්තනයක් සිදුවිය හැකි බවට. කියන්නේ මේ මිනිස්සු තුන්දෙනාම සංස්කෘතින් තුනක ඉඳන් අපිට කියන්නේ එකම කතාවක්. අපි කවුද කියන කතාව අතෑරියම තමයි ඇත්තටම ජීවත් වෙන්න පටන් ගන්නෙ. බය නැතිව සතුටින් අනිත් අයත් එක්ක ඇත්තටම සම්බන්ධ වෙලා. ඔව්. ඒක හිතන තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ ස්වභාවික తත්වය. මේ මූලාශ්‍රය විස්තර කරන්නේ සොයම් අතුරුදන් වීම ගැන. එහෙනම් අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන හිතමු. වෙන් වූ මම කෙනෙකුගේ කතාවෙන් සහ විනිශ්චයෙන් තොරව කරන්න ඕනේ දේවල් નિરાයාසයෙන් ගලාගෙන එන පිරිසිදු අවබෝධයකින් යුතුව මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන එක ඇත්තටම මොන වගේ අත්දැකීමක් වෙන්න පුරවන්ද?